හිතන්න හෙට උදේ ඇහැරෙනකොට මුළු ලෝකෙම තෙල් සැපියුම නැවතිලා. එහෙමත් නැත්නම් අද රෑම තුන්වන ලෝක යුද්ධයක් පටන් අරන් පිටරටින් යන කෑම බීම ටික නැවතුනොත් ආනනනේ මතම යැපෙන අපි මේ පුංචි ශ්‍රී ලංකාවට මොකද වෙන්නේ? අයබෝවන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ තැන් තැන් වල ඇවිලෙන මේ ගෝලීය අර්බුද අපේ රටට කොහොමද කෙලින්ම බලපාන්නේ කියන එක ගැනයි. අපි හිතමු හෙට උදේ නැගිටිනකොට මුල් ලෝකෙම තිල් සපයුම එකපාරටම නතර වෙලා කියලා. රටේ ප්‍රවාහනීය විදුලිය කර්මාන්ත ශාලා මේ හැම දෙයක්ම එක මොහොතකින් නිහඬ වෙලා යනවා. එහෙම නැත්නම් හිතන්න අද රෑ තුන්වන ලෝක යුද්ධයක් ආරම්භ වෙනවා. මේක ඈත රටවල වෙන දෙයක් විතරක්ම නෙමෙයි. ඉතින් පිටරටින් එන ඉන්ධන, කෑම බීම, බෙහෙත් වගේ අත්‍යවශ්‍ය දේවල් නැවතුනොත් අපේ මේ පුංචි රටට ගෙවන්න වෙන වන්දිය ඇත්තටම මොකන්ද? හොඳයි. අපි මේ ප්‍රශ්නය ටිකක් ගැඹුරින් බලමු. මුලින්ම අපි අවධානය යොමු කරමු අපිට ගොඩක් දුරයි කියලා හිතෙන ඒ දෙනටමත් අපේ ජීවිතවලට තදින්ම බලපෑම් කරපු යුක්‍රේන යුද්ධය දිහාට. දැන් බලන්න මේක තමයි පුදුමම දේ. යුද්ධය පටන් ගන්න කලින් අපේ සංචාරක කර්මාන්තයට වැඩිපුරම ඩොලර් ගෙනාපු රටවල් අතරින් රුසියාව හිටියේ දෙවෙනි තැන, යුක්‍රේනිය පස්වෙනි තැන. ඉගෙන යුද්ධ කරපු රටවල් දෙකම අපේ ප්‍රධාන ආදායම් මාර්ග දෙකක් වෙලා තිබුණා. ඉතින් මේක අපේ සංචාරක කර්මාන්තය කොඳුනාරටියටම වැදුණු පහරක් කිව්වොත් හරි. ඒක සංචාරක ව්‍යාපාරයට විතරක් නෙමෙයි. අපි කෑම පිඟානටත් කෙලින්ම බලපෑවා. හිතන්නකෝ අපි කන පාන්, රොටි වලට ඕන තිරිඟු පිටි වලින් 45%ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් භාගයක්ම ආවේ මේ යුද්ධයේ තිබුණු කලාපයෙන්. මේක එක පැත්තකට විතරක් වුණු දෙයක් නෙමෙයි. අනිත් පැත්තට අපේ රටේ ප්‍රධානම අපනයනයක් වෙන කළු තේ වලින් 18%ක්ම මිලදී ගත්තෙත් මේ රටවල් දෙක. ඒ කියන්නේ අපිට ලැබෙන්න තිබුණු වටිනා විදේශ විනිමයත් මේ යුද්ධය නිසා අපිට අහිමි වුණා. ඉතින් මෙතනදී තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේ යුද්ධය අපිට අලුත් ප්‍රශ්න විතරක් නෙමෙයි ඇති කළේ. ඒක අර්බුද ගුණකයක් වගේ ක්‍රියා කළා. ඒ කියන්නේ දැනටමත් අපි හිටපු ආර්ථික අමාරුව තවත් දරුණු කළා, ප්‍රශ්න දෙගුණ තෙගුණ කළා. හරි. දැන් අපි යමු ඊටත් වඩා භයානක අපිට කෙලින්ම බලපාන තවත් තැනකට. ඒ තමයි මැද පෙරදිග බලශක්තිය අර්බුදය. දැන් බලන්න ඇමරිකාව ඊශ්‍රායලය සහ ඉරානය අතර තියෙන මේ ගැටුම නිසා ලෝකේ නාවික ගමනාගමනයේ හදවත වගේ තැනක්. ඒ කියන්නේ හෝර්මුස් සමුද්‍ර සංධිය දැන් ගොඩක් දුරට අවහිර වෙලා. මේක හරියට ලෝක ආර්ථිකයේ ප්‍රධානම ලේනහරයක් හිර වුණා වගේ වැඩක්. මේකේ බරපතලකම තේරුම් ගන්න මුළු ලෝකෙම මුහුදෙන් ප්‍රවාහනය කරන තෙල් සහ ගෑස් වලින් පහෙන් එකක්ම යන්නේ මේ පුංචි සමුද්‍ර සංධිය හරහා. ඉතින් හිතන්නකෝ ඒක නැවතුනොත් වෙනදී. ඒකේ කම්පන තරංග කෙලින්ම අපි වගේ රටවලට දැනෙනවා. ලෝවිය ආයතනයේ කියන විදියට මේ වගේ ගෝලීය බලශක්ති කම්පනයක් නිසා විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ ණයබරින් මිරිකිලා ඉන්න ආනයනය මතම යැපෙන රටවලට දැඩි පීඩනයක් එල්ල වෙනවා. උද්දමනේ ඉහළ යනවා, බඩු මිල අහසුසට යනවා. ඒක තමයි අපි දැන් අත්විඳින්මින් ඉන්නේ. හොඳයි. මේ තර්ජන ඔක්කොම එකතු වෙලා අපි හිතමු නරකම දේ සිද්ධ වුණා කියලා. ඒ කියන්නේ තුන්වන ලෝක යුද්ධයක් පටන් ගත්තොත් ශ්‍රී ලංකාව වගේ පුංචි දූපත් රාජ්‍යයකට ඇතරම මොකද වෙන්නේ? මෙතනදී තේරුම් ගන්න ඕන ලංකාවට එක බෝම්බයක්වත් වැටෙන්න ඕන නෑ. මුලින්ම වෙන්නේ ලෝකයේ මුහුදු සහ ගුවන් මාර්ග ඔක්කොම යුද කලාප බවට පත් වෙන්න එක. එතකොට වෙළඳ නැව් එන්නේ නැහැ. පිටරටින් එන තෙල්, කෑම, බෙහෙත් හැමදේම සම්පූර්ණයෙන්ම නතර වෙනවා. අපි ලෝකයෙන් සම්පූර්ණයෙන්ම හුදකලා වෙනවා. එහෙම වුණොත් රට ඇතුලේ වෙන දේ හිතා ගන්න පොරොන්ද. සති කිහිපයකින් සුපර් මාකට් ට්‍රක් හිස් වෙනවා. විදුලි බලාගාරවලට තෙල් නැති වුණාම මුළු රටම අඳුරේ ගිලෙනවා. එදිනෙදා ජීවිතේ සම්පූර්ණයෙන්ම නතර වෙනවා. අන්න ඒ වගේ තත්වයක් යටතේ අපි වටිනාකම කියලා හිතාගෙන ඉන්න දේවල් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. බැංකුවේ තියෙන කෝටි ගණන් සල්ලි වලින් කිසිම වැගක් නැතිව යනවා. හැබැයි තමන්ගේ ගෙවත්තේ අලබතල ටිකක් වවා ගන්න පුරුවන් කෙනා තමයි ඒ සමාජයේ ධනවත්ම කෙනා වෙන්නේ. පැවැත්මේ එකම යතුරු බවට පත් වෙන්නේ කෘෂි කර්මාන්තය. ඒ කියන්නේ අපේ රට වටේ තියෙන මේ සුන්දර සාගරය ඒක අපේ ලොකුම හිරගෙදර බවට පත් වෙනවා. හොඳයි. මේ වගේ භයානක අවදාන් ගොඩක් මැද්දේ අපි අහන්න ඕන වැදගත්ම ප්‍රශ්නේ තමයි අපේ මාවත මොකක්ද? මේ අලුත් අනපේක්ෂිත ලෝකයේ තුල ශ්‍රී ලංකාව නොනැසී පවතින්නේ කොහමද? යෝජනා වෙන විසඳුම තමයි බහුපාර්ශ්වීය විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන එක. සරලවම කිව්වොත් මහබලවතුන්ගේ ගැටුම්වලදී එක පැත්තක් ගන්නෙ නැතුව අපේ රටේ අවශ්‍යතා මුල් කරගෙන හැම ප්‍රධාන බලවතෙක් එක්කම හොඳ ආර්ථික සහ රාජ්‍යතාන්ත්‍රික සමගතා පවත්වගෙන යන එක. මේ ප්‍රතිපත්තියට පැහැදිලි මූලධර්ම ටික තියෙනවා.
උදාහරණයක් විදිහට කිසිම හමුදාමය සන්දානයකට එකතු වෙන්නේ නැහැ. විදේශ හමුදා කඳවුරු වලට අපේ රටේ ඉඩ දෙන්නේ නැහැ. හැමෝමත් එක්කම ආර්ථිකව ගනුදෙනු කරනවා. හැබැයි කිසිම රටක් මත සම්පූර්ණයෙන්ම යැපෙන්නේ නැහැ. අපේ ස්වෛරීභාවය ආරක්ෂා කරගන්නවා. ඒ කියන්නේ මේක හරිම සියුම් සමබර කිරීමක්. බටහිර රටවල් එක්කත් ඒ වගේම චීනය, ඉන්දියාව, රුසියාව වගේ රටවල් එක්කත් එක වගේ හොඳ අපිට වාසිදායක සම්බන්ධතා ජාලයක් ගොඩනගා ගන්න වෙනවා. මේ ගමනේදී තවත් වැදගත් දෙයක් තමයි BRICS සහ ශංහායි සහයෝගිතා සංවිධානය. ඒ කියන්නේ SCO වගේ අලුතෙන් නැගී යන ගෝලීය සංවිධානන එක්ක අපි ක්‍රියාකාරීව සම්බන්ධ වෙන එක. මොකද ඒකෙන් අපේ හවුල්කාරීත්වයන් විවිධාංගීකරණය වෙලා ආර්ථික ආරක්ෂාව තවුරු වෙනවා. ඉතින් මෙතන තියෙන වැදගත්ම කාරණේ තමයි මේක නිකම්ම මධ්‍යස්තව ප්‍රත්‍යකට වෙලා බලාගෙන ඉන්න එකක් නෙවෙයි. මේක ශ්‍රී ලංකාව ආයෙත් කවදාවත් ලෝකයෙන් හුදකලා නොවෙන්න ක්‍රියාකාරීව සම්බන්ධතා ජාලයක් ගොඩනගන්න ඊටාම ප්‍රායෝගික ක්‍රමෝපායක්. අවසාන වශයෙන් මේක අපිට හිතාන දෙයක් ඉතුරු කරනවා. දවසින් දවස කම්පන වැඩි වෙන මහා බලවතුන් තරඟ කරන මේ ලෝකයේ ශ්‍රී ලංකාව වගේ පුංචි රටකට හැම දිශාවකටම පාලම් හදනවැරෙන්න වෙන කරන්න දෙයක් තියනවාද? සමහර විට ඒක ප්‍රතිපත්තියක් විතරක් නෙමේ අපේ පැවැත්මට තියෙන එකම මාර්ගය වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ලෝකය ගැන අපේ රට ගැන තවත් උරුදුරු දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.